මේ කාරණාව මේ රටේ හිටපු ජනාධිපතිවරයාද මොන ජනාධිපතිවරයාද රට බේරගත්ත ජනාධිපතිවරයාද කවුරු වුණත් වැරද්දක් කළා තියෙනවා නම් ඒක වැරදි. හරිද? ඒ වැරද්දට මේ රට තුල තියෙන නීතිය ප්‍රකාරව මේවට දඬුවම් ලැබිය යුතුයි. ඕගොල්ලන්ට මතක ඇතිනේ සරත් පොන්සේකා හිටපු යුද හමුදාපතිවරයා බොහොම පැහැදිලිව එළියට ඇවිල්ලා කියනවා එවකට යුද්ධය තිබිච්ච වෙලාවේ මේ යුද්ධය නවත්තන්න මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ඒ වගේම ගෝඨාභය රාජපක්ෂ මහත්තයලා ගත්ත උත්සාහය. ඒතකොට ඒගොල්ලෝ ඒ දාපු ඩීල් එක සම්බන්ධයෙන් මේ එයාපස් ගනුදෙනුවේ මේ ඩීල් එක දැක්කහම අපිට හිතෙනවා මේ කියන කාරණාත් ඇත්ත වෙන්න ඇති. හරිද? අපි අහනවා දැන් කවුද එළියට ඇවිල්ලා කතා කරේ? ඒ සරත් පොන්සේකා එල්ල කරපු චෝදනාව සම්බන්ධයෙන් කිසිම කෙනෙක් කතා කරේ නැහනේ. දැන් මේ කෑ ගහන ඔක්කොටම ප්‍රශ්නේ වෙලා තියෙන්නේ අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂකවරයා බලපෑම් කරයි කියන එක. කිසිම කෙනෙක් මොන්නම ඒ නියෝජනයකට හිටපු ඇමතිවරු මන්ත්‍රීවරු පොදු ජන එක්සත් පෙරමුණේ කවුරුවක්ම එළියට ඇවිල්ලා කියන්නේ නැහනේ මේ මුදල් මහින්ද රාජපක්ෂ මහත්තයා ගත්තේ නැහැ කියලා. ඒගොල්ලෝ කියන්නේ ඔක්කොම අහනාන එක්කෙනා කියන්නේ අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂකවරයා බලපෑම් කරා ප්‍රධාන විධායකවරයාට. හරිද? බලපෑම් කළා තමයි දිවුරුම් ප්‍රකාශය ලියාගත්තේ. හැබැයි කියන්නේ නෑ මුදල් ලබා ගත්තද නැද්ද කියන එක. එතුමා බොහොම ප්‍රසිද්ධිය කියනවානේ පළමුවත් මව්බිම, දෙවනුවත් මව්බිම, තෙවනුවත් මව්බිම කියලා. එහෙම තමයි මේ රට මහ පොළොව ඉඹලා මේ රටේ මිනිසුන්ගේ බදු මුදල් ටික මංගොල්ල කෑවේ. අපිට කියන්න දෙන්නේ මේගොල්ලෝ අර පළමුවත් මිලියන 20යි, දෙවනුවත් මිලියන 20යි, තෙවනුවත් මිලියන 20යි අපේ හාමුදුරුවනේ ඔක්කොම මිලියන 60යි කියලා තමයි අපිට මතක් කරලා කියන්න දෙන්නේ.